හරි ළමයි. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කෙටි ප්‍රශ්න 3000 පේපර් සීරීස් එකේ තුන්වෙනි පේපර් එක. ඒ කියන්නේ 13 වෙනි ගානේ සිට ඉදිරියට 13 ඉඳන් 18 වෙනකන් තියෙන ගණන් 6 තමයි මේකෙන් කතා කරන්නේ. හරි? වැඩි වෙලාවක් ගන්න නැතුව මම එන්නම් අපේ 13 වෙනි ගානට. 13 වෙනි ගානේ කියන්නේ ගණිත අභ්‍යුහන ගානක් ගැන ගණිත අභ්‍යුහන ගාන මේකේ කියනවා සියලු ධන නිකලමේ අගයන්ට 10 n වෙනි බලය ධන 3 වතාවක් 4 n වෙනි බලය ධන 2. يعني බලය ධන 5 යන්න 9න් බෙදෙන බව ගණිත අභ්‍යුහණයෙන් පෙන්වන්න කියලා මම ඕකේ ඔය දීලා තියෙන ප්‍රකාශනය ගන්නවා fn කියලා. හොඳද? fn සමානයි කියලා ගන්නම් 10 n වෙනි බලය ධන 3 වතාවක් 4 n ධන 2 ධන 5 තමයි අපි මේක පෙන්වන්න ඕනේ 9න් බෙදෙනවා කියලා. හරි. එතකොට මම n සමානයි 1 අවස්ථාව ගන්නම්. n සමානයි 1 අවස්ථාව. n සමානයි 1 අවස්ථාව ගත්තොත් f1 සමාන වෙන්නේ 10 පළවෙනි බලය ධන 3 වතාවක් 4 තුන්වෙනි බලය හැදෙයි ධන 5. හරි. මෙයා සමාන වෙනවා මෙතන 10යි ධන 3 වතාවක් 4 තුන්වෙනි බලය 4 තුන්වෙනි බලය කියන්නේ 64ක්. හරි 4 තුන්වෙනි බලය කියන්නේ 64ක් 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4නේ. එතකොට ධන 5ක්. හරි බලන්න මෙයා සුළු කරපුවාම එනවා මෙතන තව චුට්ටක් මම සුළු කරගෙන යන්නම් 10යි මෙතන 15ක් එනවා 15 ධන 64 ඒවා තුනක් කියන්නේ 192ක් එයි. හරි 192ක් එයි. 192යි කියන්නේ මෙතන 207ක් එන්න ඕනේ. හරි බලන්න 207ක්ද 7යි 9යි 1යි 10යි ඔව් 207යි 207ක් එන්න ඕනේ. 207ක් ආවොත් 207 කියන එක 9න් බෙදෙනවද 9න් බාන සාධකයක්ද කියලා 9 සාධකයක්ද 207 20ට 9 වුව 2යි 18ක් ඒ කියන්නේ 18යි ඒ කියන්නේ දෙකක් ඉතුරු 27ට 3යි මේ 9 වරක් 23යි. හරි මේක 9 සාධකයක් කියලා පේනවා. එම නිසා හරි f1 යන්න යෙන් බෙදෙද 9න් බෙදේ. හරි එම නිසා n සමානයි 1ට ප්‍රකාශය සත්‍ය වේ. n සමානයි 1ට ප්‍රකාශය සත්‍ය වේ. හරි පළවෙනි අදියර සාර්ථකයි. දැන් අපි සාධාරණ තැනකට ඒ කියන්නේ සාධාරණ මොහොතකදී බලමු මේක ඇත්තද කියලා ප්‍රකාශය මම ගන්නවා n සමානයි p අවස්ථාව. මේකේ p කියන සංඛ්‍යාව ධන නිකිලයක් වෙන්න ඕනේ. හරි ධන නිකිලමේ අගයක් සඳහා ප්‍රකාශය සත්‍යයයි ගනිමු. සත්‍යයයි ගනිමු. හරි සත්‍යය උපකල්පනය කරමු කිව්වත් හරි. එහෙම වුණොත් එහෙම අපිට මේක ලියන්න පුළුවන් fp දැන් fn නෙමෙයි fp සමානයි 10 p ධන 3 වතාවක් 4 p ධන 2 ධන 5යි කියලා. හරි සත්‍යය උපකල්පනය කරමු. එහෙම වුණොත් ළමයි අපිට fp කියන එක මේක 9න් බෙදෙනවා කියලා උපකල්පනය කරලා මේක k 9යි k කියලා දාන්න පුළුවන්. එහෙම වුණොත් 9යි k කියලා දාමු. k කියන්නේ අනිවාර්යෙන් නියතයක්. හරි fp කියන එක එතකොට අපිට මෙන්න මෙහෙම දාන්න පුළුවන්. හරි එතකොට මෙයා හරි අපි ළඟ මේ සමීකරණේ ඉන්නවා. අපි යන් n සමානයි p ධන 1 අවස්ථාවට n සමානයි p ධන 1 අවස්ථාව ඒ වෙලාවට fp ධන 1 අපි තෝරා ගන්න ඕනේ. fp ධන 1 කියන්නේ 10 p ධන 1 ධන 3 වතාවක් 4 p ධන 1 ධන 2යි කියන්නේ p ධන 3යි p ධන 3 ධන 5. හරි බලමු චුට්ටක් මෙයාව සුළු කරලා සුළු කරන්නත් නම් දෙයක් නැහැනේ. අපි තමයි මේකට මම කියන්නම් 1යි කියලා. මේ ප්‍රකාශනයට මම 1යි කියලා කියන්නම්. මේ ප්‍රකාශනයට මම 2යි කියන්නම්. මම 2කින් එක අඩු කරනවා.
ශ්‍රේණි වලදී ඉගෙන ගන්න තියරි එකක් මෙතන පාවිච්චි කරන්නේ ශ්‍රේණි පාඩම කරලා නැත්නම් මේක දන්නේ නැතුව ඇති. කමක් නැහැ මේ මේක බලා ගන්න. ඍණ ft දෙකෙන් එක අඩු කරොත් එහෙම බලමු මේකේ අන්තරය 9න් බෙදනවාද කියලා. අන්තරය 9න් බෙදනවා නම් ළමයි n සමානයි p දැන එකට කොහොමද මේක සත්‍ය වෙනවා. හරි. එහෙම වුණොත් එහෙම අපිට මේක ලියන්න පුළුවන් 10 p ධන 1 ධන 3 වතාවක් 4යි p ධන 3 ධන 5 මෙයාගෙන් අඩු කරන්න ඕනේ 10 p හරි 10 p ධන 3 වතාවක් 4 p ධන 2 හැබැයි මේකේ ඍණෙන් වැඩි කරන හින්දා ඍණ වෙන්න ඕනේ මේක අඩු කරොත් එහෙම ඍණ 5යි 5ට 5 කැපිලා යනවා 10 p ධන 1යි හරි 10 p ධන 1කින් 10 p එකක් අඩු කරනවා කියන්නේ මම 10 p එකක් එළියට ගන්නම් එහෙම වුණොත් මෙතන 10ක් ඉතුරු වෙනවා අතන එකක් ඉතුරු වෙනවා ධන මම මෙතෙන් 3ක් එළියට ගන්නම් 4 p ධන 2කුත් එළියට ගන්නම් එහෙම වුණොත් මෙතන 4ක් ඉතුරු වෙනවා එහා පැත්තේ එකක් ඉතුරු වෙනවා 5ට 5 කැපිලා යනවා වැඩේ ගොඩ වගේනේ හරි එහෙම වුණොත් මෙතන 10 p වෙනි බලය වතාවක් 9ක් හැදෙනවා ධන මෙතන 3ක් හැදෙනවා 3යි 3යි 9ක් හැදෙනවා 9 වතාවක් 4 p ධන 2ක් හැදෙනවා ඒත් එක්කම ළමයි මට මේක ලියන්න පුළුවන් fp ධන 1ටනේ සත්‍යයි කියලා පෙන්වන්න ඕනේ අපි කිව්වා කලින්ම කිව්වා fp 9න් බෙදෙනවා කියලා මම fp වෙනකොට 9යි කියලා දානවා හරි එහෙම වුණොත් එහෙම fp ධන 1 අපිට ලියා ගන්න පුළුවන් කොහොමද 9යි k ධන 9 වතාවක් 10යි p ධන 9 වතාවක් 4යි p ධන 1යි අපි මේ ස්ථේරම 9න් බෙදෙනවා කියලා පෙන්වන්න ඕනේ. හින්දා අපි 9ක් එළියට ගමු. k කියන්නේ කොහොමද නිකිලයක් 10යි p p කියන්නේ නිකිලයක් 4 p ධන 2 එයා කොහොමද නිකිලයක්? ඒ කියන්නේ මේක නිකිලයක් මේ සියල්ලම නිකිල සංඛ්‍යාවක්. මම මේක m කියලා කියන්නම් m අයත් z. හරි මේ තේරම නිකිලනේ කොහොමද? එතකොට 9යි m හරි. එහෙම වුණොත් අපිට ලියන්න පුළුවන් m නිසා n සමානයි p ධන 1ට n සමානයි p ධන 1ට ප්‍රකාශය සත්‍ය වේ එම නිසා සියලු n අයත් z ධන ඒ කියන්නේ සියලු ධන නිකිල මේ n අගයන් සඳහා ප්‍රකාශය ගණිත අභ්‍යුහන මූල ධර්මයෙන් සත්‍ය වේ කියලා කියන්න පුළුවන් අපිට KTM. හරි? ඔන්නෝම කියන්න පුළුවන්. හරි? හදා ගන්නකෝ. හරි ළමයි. අපි යමු දෙවෙනි ගානට. ඒකේ කියනවා දෙවෙනි ගාන කියන්නේ 14 වෙනි ගාන පේපර් එකේ දෙවෙනි ගාන. හරි? ඒකේ කියනවා y සමානයි x ඍණ 2 වර්ගය. ලේසි වැඩක්. y සමානයි x ඍණ 2 වර්ගය. ළමයි මම මේකේ ප්‍රස්තාරයක් ඇන්දොත් එහෙම මගේ පහසුව පිණිස මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් ඇඳ ගන්නවා. හරි? මේ තමයි අක්ෂය මේ y අක්ෂය මේ x අක්ෂය හරි එතකොට මේක කියනවා මම වෙන පානකින් අඳින්නම් හරි මම මේ වගේ පාටකින් අඳින්නම් y සමානයි x ඍණ 2 x ඍණ 2 නම් ළමයි සමමිතික රේඛාව x සමානයි 2 රේඛාව වෙන්න ඕනේ හරි එතකොට x සමානයි 2 වෙද්දි y සමානයි 0යි එතකොට මේකේ අන්තක්ඛණ්ඩයක් එනවා මේ y සමානයි 0 වෙද්දි x සමානයි 4යි කියලා මේක 4න් කැපෙන විදිහට එන රේඛාවක් මේ වක්‍රයක් ඇත්තටම කියන්නේ මේක ඔන්න ඔහොම යන හරි ලස්සනට යන වක්‍රයක් හරි මෙන්න මෙතන ළමයි 4 තියෙන්න ඕනේ හරිද මෙන්න මෙතන 4 තියෙන්න ඕනේ
හොඳද? මේ ඔව්. ඒත් එකම කියනවා y සමානයි x ප්‍රස්ථාරයත් එකම සටහනේ අදින්න මම ඒකට වෙන පෑනක් තෝරගන්නම් මේ ඔව් වෙන පෑනක් කියන්නේ මම ඒක නිල් පාටින් වගේ අදින්න. y සමානයි x රේඛාව කියන්නේ ළමයි මෙන්න මෙහෙම රේඛාවක්. y සමානයි x නේද? මම මේ රේඛාවලට නම් ටික දෙන්නම්. නම් කියන්නේ රේඛාවල සමීකරණ කියන්නම්. මේ y සමානයි ඍණ x රේඛාව, මේ ඉන්නේ y සමානයි ධන x රේඛාව, මේ ඉන්නේ y සමානයි x ඍණ 2 වර්ගය කියන රේඛාව මෙයත් එමම තමයි. හරි? ඔන්න ඔහමයි ප්‍රස්ථාරේ ඇඳෙන්නේ. හරිද? මේකේ ප්‍රස්ථාරේ ඡේදනය වෙන තැන් දෙකක් තියෙනවා. මම මේ ලේසියෙන්ම ඒකත් හොයලා ඉන්නම්. හරි? මම මේකට x1යි කියන්නම්. මම මේකට x2යි කියන්නම්. මෙන්න මේ ඡේදනය වෙන පොයින්ට්ස් දෙකට. හරි? එතකොට මට ලියා ගන්න පුළුවන් මම චූට්ටක් උඩ කරගන්නම්. x1 සඳහා හරි x1 සඳහා මම මේ රේඛා දෙක සුළු කරන්නම්. රේඛා දෙක කියන්නේ එකනෙක් x අනිත් එකනා x ඍණ 2 වර්ගය. අපි ළමයි මේක චුට්ටක් සුළු කරලා බලමු කොහොමද එන්නේ. මෙයා x සමානයි මෙතන එනවා x වර්ගය ඍණ 2යි නෙමෙයි ඍණ 4යි x දෙවතාව පද දෙකකින් තියෙන ධන 4යි කියලා. එහෙම වුණොත් අපිට මේක ලියන්න පුළුවන් බිඳුව සමානයි x වර්ගය කීයද ඍණ 5යි x ධන 4යි කියලා. හරි. වැඩේ ලේසියිනේ. උත්තර දෙක සුළු වෙනවා හරි ලස්සනට සාධක දෙක කැඩෙනවානේ x ඍණ 4යි x ඍණ 1යි. හරි. එම නිසා x සමානයි කීය වෙන්න ඕනද? 1 හෝ x සමානයි 4 වෙන්න ඕනේ. ඒකෙන් අපිට කියන්න පුළුවන් එම නිසා x1 සමානයි 1යි x2 සමානයි 4යි. මොකද මේකේ පිහිටීම් දෙක සැලකුවොත් ඔහොම ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියනවා එමගින් x ගේ මාපාංකය විශාල වෙන x ඍණ 2 වර්ගය. හරි. මෙන්න මේ අසමානතාවය තෘප්ත කරන x ගෑන් ටික සොයන්න කියලා. හරි ලේසි වැඩක් තියෙන්නේ. හරි x ගේ මාපාංකය උඩින් තියෙන්න ඕනේ. x ගේ මාපාංකය මෙන්න මෙතනදී ඔය සමාන වෙන තැන් දෙක තියෙන්නේ. සමාන වෙන්නේ නැහනේ. හරි. මෙන්න මේ අඳුරු කරන ලද කොටස ඕනේ. අඳුරු කරන ලද කොටස කියන්නේ හරි. එම නිසා අවශ්‍ය x අගය පරාසය හරි. එම නිසා අවශ්‍ය x අගය පරාසය කවුද වෙන්නේ? x1 කියන්නේ 1යි 1 ඉඳන් 4 දක්වා කොයි වෙලාවටද x අයත් r කියලා ලියන්න පුළුවන්. මේක තමයි ඕකේ ඕන විදිහට උත්තරේ. හරි. මං හිතනවා පැහැදිලි ඇති කියලා. හරි දාගන්න. අර ළමයි අපි යන් තුන්වෙනි ගානට. හරි. තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන කියන්නේ මේකේ 15 වෙනි ගාන. පේපර් එකේ තුන්වෙනි ගාන. 15 වෙනි ගානේ තියෙන්නේ පිරිමි 7ක් හා ගැහැණු 6ක් සිටින පිරිසකින් 5කගෙන් යුත් කමිටුවක් සෑදීමට අවශ්‍ය ඇත. අඩු වශයෙන් ගැහැණු 3ක්වත් එම කමිටුවට සිටිය යුතු නම් තෝරාගත හැකි වෙනස් කමිටු ගණන සොයන්න. හරි. අඩු වශයෙන් 3ක් කියලා තියෙන්නේ. එතකොට 3 4 5 කියන සංඛ්‍යා වලින් ගැහැණු ළමයි ඉන්න පුළුවන්. ගැහැණු කට්ටිය ඉන්න පුළුවන් කියන එක තමයි මේකේ තේරුම. හරි. මම මේ වැඩේට යන්න කලින් මම චුට්ටක් පැස්කල් ත්‍රිකෝණේ දාගන්නම්. මොකද මට මේකේ NCR සුළු කරනවට වඩා පැස්කල් ත්‍රිකෝණේ දාගන්න එක ලේසි කියලා හිතුණා ළමයි. හරි. පැස්කල් ත්‍රිකෝණේ මෙතන 3යි 1යි පැස්කල් ත්‍රිකෝණය ගැන දන්නේ නැති කට්ටිය ප්‍රයිමල් এডুকেෂන් කියලා YouTube channel එකක් තියෙනවා. ඒකේ තියෙනවා සාත්‍වික සංඛ්‍යා කියලා පාඩම් සීරීස් එකක්. අන්න ඒක බලන්න. හරි. මං හිතනවා සේරමල දන්නවා ඇති කියලා. නමුත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අන්න ඒක ඇතුලේ මේකට උත්තරේ තියෙනවා. මට මතක විදිහට 4 වෙනි වීඩියෝ එකේ. හරි. 4 වෙනි වීඩියෝ එකේ පැස්කල් ත්‍රිකෝණේ ගැන කතා කරනවා. හරි. එතකොට 6 ගැන කතා කරන්නේ මෙතන 15යි මෙතන 20යි මෙතන 15යි 6යි 1යි. මම තව එක තැනකට යන්නම්. මෙතන 7යි 21යි 35යි 35යි 21යි 7යි 1යි. හරි මේ ඇති. හරි පිරිමි ළමයා 7යි ඉන්නේ. ඒකට තෝරා ගැනීම 7යි තියෙන්නේ.
හරි. මේකේ කියනවා 15 වෙනි ගානේ පිරිමි ළමයි පිරිමි 7යි ගැහැණු 6යි. කමිටුවට ඉන්න පුළුවන් කීයද? 5යි. මම සරලව දාන්නම්. පිරිමි කට්ටිය ගැහැණු ළමයි සංයෝජන ගණන. සංයෝජන. හරි අපි අවසානට සුළු කරමු බලමු මොකද වෙන්නේ කියලා. ළමයි මේකේ මේ පිරිමි අඩු වශයෙන් ගැහණු තුනක් වන්නේ. එහෙනම් ගෑන් ළමයි 3 දෙනෙක් ඉන්න පුළුවන්, 4 දෙනෙක් ඉන්න පුළුවන්, ගෑන් ළමයි 5 දෙනාම ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි? එතකොට පිරිමි ළමයි මෙතන ගෑන් ළමයි 3 දෙනෙක් આવොත් කණ්ඩායම සම්පූර්ණ වෙන්න පිරිමි ළමයි දෙන්නෙක් ඉන්න ඕනේ. 4ක් આવොත් පිරිමි ළමයි 1යි, 5 දෙනාම આવොත් පිරිමි ළමයි 0යි. එතකොට සංයෝජන ටික බලමු. පිරිමි ළමයි දෙන්න තෝරාගන්නේ 7න්. එහෙනම් 702යි. ගෑන් ළමයි 6 දෙනාගෙන් 3ක් තෝරනවා. මෙයා තමයි සංයෝජනෙන්න අපි සුළු කරමු. 702යි කියන්නේ ළමයි මේ. මෙයා 700 බිඳුව, මෙයා 701, 702 කියන්නේ 21යි. එතකොට 603යි කියන්නේ 601, 602, 600 බිඳුව, 601, 602, 603යි කියන්නේ 20යි. 21 වැඩි කිරීම 20ක් එන්නේ. එතකොට ළමයි මෙතන උත්තරයක් එනවා. මම යටින් දාන්නම්. හරි. උත්තරයක් එනවා 21 20ක් කියපුවාම 20 20ක් 400යි 420යි නේ 420. එතකොට මෙතන එනවා 701යි වැඩි කිරීම 604ක්. 701යි කියන්නේ 7යි 604යි කියන්නේ 600 බිඳුව 601 602 603 604යි කියන්නේ 15යි. හරි 4ක් 15 15 වේව 7ක්. හරිද? 15 වේව 7ක්. එතකොට මෙතන 105ක් එයි බලන්න. එතකොට බිඳුව 700 බිඳුවයි 700 බිඳුවයි මෙතන 600 605යි 605යි. හරි 700 බිඳුවයි කියන්නේ 1යි 605යි කියන්නේ මේ ඉන්නේ 606 605යි කියන්නේ 6යි. හරි එතකොට උත්තරේ කොහොමත් 6යි. එම නිසා මට කියන්න පුළුවන් කමිටුව සෑදිය හැකි ආකාර ගණන කමිටුව සෑදිය හැකි ආකාර ගණන එනවා 420 ධන 105 ධන 6යි අපි එකතු කරමු 5යි 6යි 11යි බිඳුවයි කියන්නේ ඒක 11මනේ එකක් ඉතුරුයි බිඳුවයි 2යි 1යි 3යි 4යි 1යි 5යි 531ක් එනවා බලන්න 531ක් එනවද කියලා කමිටුව සෑදිය හැකි මුළු ආකාර ගණන තියෙනවා 531ක් හරි හරි දාගන්න ලේසි ගානක් හරි ළමයි අපි යන් ඊළඟ ගානට ඊළඟ එක 16 වෙනි ගාන එහෙම නැත්නම් පේපර් එකේ 4 වෙනි ගාන හරි 16 වෙනි ගානේ කියනවා සීමාව ගණනක් හරි ටිකක් ලේසි සීමාව ගණනක් කොහොමද එන්නේ සීමාව x යනවා බිඳුව කරා සීමාව x යනවා බිඳුව කරා එක ඍණ cos 2x වතාවක් sin 3x මෙයා සම්පූර්ණයෙන්ම බෙදන්න x වර්ගය sin 4x වලින් x වර්ගය sin 4x වලින් සම්පූර්ණයෙන්ම බෙදලා දාන්න. හරි? මෙයා තමයි ගාන. හරි. මෙතනදී ළමයි ටිකක් බලන්න අපිට එක ඍණ cos පදයක් තියෙනවා. එහෙනම් මම ඕකේ මේ එක ඍණ කෑල්ල අයින් කරලා ඉන්නම්. හරි? මේක එක කැපෙන්න භාගකෝණ සූත්‍ර දාන්නම්. එක කැපෙන්න භාගකෝණ සූත්‍ර දැම්මොත් වෙනවා එක ඍණ 2යි sin වර්ග x කියලා. එතන sin 3x සම්පූර්ණ එක බෙදීම තාම මෙයා එහෙමම ඉන්නවා x වර්ගයේ වතාවක් sin 4යි x. මේක ළමයි සුළු කරොත් එහෙම අපිට ලියන්න පුළුවන් සීමාව x යනවා බිඳුව කරා එකට එක කැපිලා ගිහිල්ලා දෙකේ ඉලක්කමක් තියෙනවා 2යි sin වර්ග x sin 3x. හරි බෙදීම x වර්ගය sin 4x. ළමයි මම මේකේ සීමාව පොඩ්ඩක් වෙන වෙන වශයෙන් කඩා ගන්නවා මේක එක එක විදිහට හදන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ හරි
මේකේ මං ලියා ගන්නවා sin වර්ග x බෙදීම x වර්ගය කියලා එක පදයකුත් හරි සීමාව x යද්දි බිඳුව කරා sin 3x බෙදීම sin 4x කියලා තව එකක්. හරි. මෙතනදී මට මේක සුළු කරන්න පුළුවන් දෙවතාවක් සීමාවේ මූලික නීති කිහිපයක් තියෙනවා. ඒ නීති වලින් එකකට අනුව මෙන්න මේක මට මෙහෙම ලියන්න පුළුවන් සීමාව මෙන්න මෙයාට සම්පූර්ණගේ වර්ගය කියලා. වැඩි කිරීම මං අනිත් එක්කනාගේ හරය සහ ලවය දෙන්න බෙදනවා x එකකින්. හරි. මම මෙයාගේ හරය සහ ලවය බෙදනවා x එකකින්. මෙන්න මෙහෙම. වැඩේ පැහැදිලිනේ. එතකොට ළමයි අපි දන්නවා අපේ අර්ථ දැක්වීමක් තියෙනවා මේක sin x යද්දි බිඳුව කරා sin x sorry x යද්දි බිඳුව කරා sin x බෙදීම x කියන්නේ කීයයි කියලාද? 1යි කියලා. එහෙම වුණොත් මට මෙතන ලියන්න පුළුවන් දෙවතාවක් එක අපි සාධනය කරනවා. හරි. අර්ථ දැක්වීමන්නේ මේ අතර මේක සාධනය කරනවා. මට මෙතනදී කඩලා ලියන්න පුළුවන් මෙයාව x සමානයි බිඳුව sin 3x බෙදීම 3යි කියලා මම මෙතන ළමයි 3කින් වැඩි කරගන්නම් 3කින් බෙදපු හින්දා යට එක්කනට සීමාව මම කඩලා දානවා x යද්දි බිඳුව කරා sin 4x බෙදීම 4x මම මේක 4ෙන් වැඩි කරගන්නවා හරි කොහොම වෙද්දී එහෙම වෙද්දී ළමයි මේකේ මේ මට සීමාව චුට්ටක් වෙනස් කරන්න පුළුවන් x බිඳුවට යද්දි කොහොමත් 3යි x උත් යන්නේ බිඳුවට සහ 4යි x යට එකේ 4යි x යන්නේ බිඳුවට හරි එහෙම වුණොත් මට මෙයාව ලියන්න පුළුවන් මේ කොටස කීයයි කියලාද මේ කොටස එක කරා යනවා මේ කොටසත් එක කරා යනවා කියලා එහෙම වුණොත් මම සම්පූර්ණයෙන්ම සුළු කරලම දාලා ලියන්නම් එක වතාවක් මෙයා එක බෙදීම එක මෙතන ආවා 3ක් උඩට සහ යටට ආවා 4ක් මෙන්න මෙහෙම ආවා හරි සුළු කරමු දෙවතාවක් මෙතන දෙකෙන් කැපිලා යනවා උත්තරේ එනවා 6යි කියලා බලන්න උත්තරයක් ආවද සෝරි 6යි නේ 3 බෙදීම 2යි කියලා කලබලේනේ උත්තරේ එනවා 3 බෙදීම 2යි කියලා බලන්න මෙන්න මෙයා ආවද කියලා. හරි? දාගන්න. හරි. අපි යන් ඊළඟ ගානට මේක කියනවා 17 වෙනි ගාන x ධන 3y ධන 5 සමානයි බිඳුව හා 2x ඍණ 3y ධන 8 සමානයි බිඳුව සමීකරණ වලින් දැක්වෙන සරල රේඛා දෙක LX ධන MY ධන N සමානයි බිඳුව සරල රේඛාව A හා B හිදී ඡේදනය වේ. ලක්ෂ දෙකදී ඡේදනය වෙනවනේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි? එතකොට OA හා OB ලම්බ නම් මේ සමීකරණයක් තියෙනවා බව පෙන්වන්න තමයි තියෙන්නේ. හරි? O කියන්නේ මූල ලක්ෂය කියලා කියනවා. හරි? O මූලය වේ කියලා කියනවා. හරි. ළමයි මම මේක චුට්ටක් ඇඳ ගන්නම්. මේ තමා මම කියන්න සරල රේඛා තුන කියලා. හරි? මෙන්න මෙහෙම තියෙනවා. මම එයාලගේ සමීකරණ ලියන්නම්. මම කියන්නම් මේකේ x ධන 3y ධන 5 සමානයි බිඳුවයි කියලා. මම මෙයාට කියන්නම් 2x ඍණ 3y ධන 8 සමානයි බිඳුවයි කියලා. සහ මම මෙයාට කියන්නම් L x ධන my ධන n සමානයි බිඳුවයි කියලා. හරි? එතකොට මේකේ මේ OA හා OB කියන රේඛා දෙක ලම්බ කරන්නම් කියලා කියන්නේ මේක මම මේ ලක්ෂය කියන්නම් A කියලා මේ ලක්ෂය කියන්නම් B කියලා මම වෙන පෑනකින් චුට්ටක් අඳින්නම් මේ අනිත් රේඛා දෙක. හරි? වෙන්න මෙතන මං හරි මූල ලක්ෂයේ ඉන්නවා කියලා කියන්නම්. හරි? ඔන්න ඔය වගේ කතාවක් තමයි මේකේ වෙන්නේ. හරි? මේ දෙන්න ලම්බකයි කියලා කියනවා. මේ දෙන්න ලම්බකයි කියලා කියනවා. කතාව පොඩ්ඩක් පැහැදිලිව තේරුම් ගන්න. මේ මට දැන් AB ඛණ්ඩාංක දෙක ඕන වෙනවා මොන දේ කරන්නත් මම A ඛණ්ඩාංකය හොයන්න A සඳහා A සෙවීම සඳහා යන්නේ
හරි මම මේ සමීකරණ දෙක සුළු කරන්නම් කොහොමද ඔව් මම මේ සමීකරණයට ළමයි මම 1 කියලා කියන්නම් මෙයාට 2 කියලා කියන්නම් මම ආය පාරක් ලියන්නේ නැහැ මේක 3 කියලා කියන්නම් හරි මේ සමීකරණ තුනෙන් එක සමීකරණය මම වැඩි කරනවා L වලින් ඊට පස්සේ අඩු කරනවා 3 සමීකරණය හරි බලමු මොකද වෙන්නේ කියලා එතකොට මෙතන හැදෙනවා Lx ධන 3යි Ly ධන 5යි L අඩු කරන්න ඕනේ මෙයා Lx ධන my ධන n සමානයි බිඳුවයි කියලා එන්නේ හරි Lx එකක් කැපිලා යනවා අපට ලියන්න පුළුවන් 3යි L ඍණ m වතාවක් y ධන හරි ධන 5යි L ඍණ n කියලා සමානයි බිඳුවයි එහෙම වුණොත් y කණ්ඩාංකය එනවා කීයද n ඍණ 5යි L මම මේකට ya කියලා කියන්නම් ළමයි ya කියලා කියන්නම් මෙයාට xa කියලා කියන්නම් හරි y කණ්ඩාංකය එනවා කොහොමද 3යි L ඍණ n කියලා මෙන්න මෙහෙම එකෙක් එනවා ඒක හරි එහෙම වුණොත් අපි මේක ආදේශ කරමු එකෙන් ලියා ගන්න පුළුවන් මේ ගොඩක් වෙලාවට එකෙන් ලියා ගන්න පුළුවන් xa ගේ කණ්ඩාංකය හරි x කණ්ඩාංකය මේකේ දා ගන්න පුළුවන් කොහොමද ධන 3y 3y වතාවක් y කියන්නේ n ඍණ 5y l බෙදීම 3y l ඍණ m ධන 5යි සමානයි බිඳුවයි එහෙම වුණොත් xa අපට හොයාගන්න පුළුවන් කොහොමද xa කොටස හොයාගන්න පුළුවන් මෙයා එහා පැත්තට දාමු එතකොට පොදු හරයකට ගත්තා නම් හරිනේ ඍණ 5 ඍණ 3යි n ඍණ 5යි l 3යි l ඍණ m කියලා ලියන්න පුළුවන්. හරි වෙන මෙහෙම එකක් එන්නේ. එහෙම වුණොත් මෙතන 15යි l ධන 5යි m ඍණ 3යි n ධන 5යි l බෙදීම 3යි l ඍණ m කියලා එක්කෙනෙක් එනවා. ටිකක් දිග ගානක්. සුළු කිරීම ටිකක් දිගයි නේ. ළමයි මෙතන 5යි l ට 5යි l එක කැපිලා යනවා උත්තරයක් එනවා. උත්තරයක් එනවා කීයද 15යි l කැපිලා යන්නේ නැහැ එකතු වෙනවානේ. ඍණ 5ක් l 15ක් l එනවා. හරි ඍණ 10ක් l එනවා 5යි m ඍණ 3යි n ඍණ 10යි l බෙදීම 3යි l ඍණ m කියලා කෙනෙක් ලියා ගන්න පුළුවන්. හරි මෙන්න මෙහෙම කෙනෙක් ලියන්න පුළුවන් සමහරට මේ සමීකරණ දෙක අනිත් පැත්තට වැඩි කරොත් එහෙනම් ඊට වඩා ලස්සන පදයක් මේකේ එන්න ඉඩ තිබ්බා. හරි ඔව් by the way මෙහෙම තමයි එන්නේ. හරි එහෙම වුණොත් A ගේ කණ්ඩාංකය මට ලියා ගන්න පුළුවන් කොහොමද මේ ඉන්න විදිය 5යි m ඍණ 3යි n ඍණ 10යි l බෙදීම 3යි l ඍණ m එහා පැත්තෙන් n ඍණ 5යි l බෙදීම 3යි l ඍණ m ඔන්න එක්කෙනෙක් හරි A හරි මට ඔහොමම ඔය ගැම්මට B එකත් සුළු කරගන්න තිබ්බනම් වටිනවා හරි B සඳහා මම ළමයි දෙක සමීකරණය වැඩි කරන්නම් L ගෙන් අඩු කරන්නම් තුන සමීකරණය වැඩි කරලා දෙකෙන් හරි එහෙම වුණොත් මෙතන එනවා 2යි Lx ඍණ 3යි Ly ධන 8යි L අඩු කරන්න ඕනේ 2යි Lx ඍණ 2යි My ඍණ 2යි n සමානයි බිඳුවයි හරි එතකොට මේක කැපිලා ගියපුවාම 2යි කැපිලා යනවා මෙතන 3යි L මේක ළමයි B ගේ කණ්ඩාංකයේ හින්දා මේ y b කියලා දාන්නම්
ඔව් මට මේක එළියටම ගන්න පුළුවන් නේ. 3යි L ඍණ 2යි M y. එයා p කියලා දාන්නම්. ධන 8යි L ඍණ 2යි n සමානයි 0යි. එහෙනම් yb එනවා කොහොමද? 2යි n ඍණ 8යි L බෙදීම 3යි L ඍණ 2යි n කියලා. හරි. මම ওই විදිහටම ඊළඟ එකක් දාගන්නම්. කොහොමද අපි වැඩි කරමු දෙක සමීකරණය වැඩි කරමු m වලින් අඩු කරමු නෑ එකතු කරමු තුන සමීකරණය වැඩි කරලා තුනයි. හරි. එහෙම වුණොත් එහෙම 2යි mx ඍණ 3යි my ධන 8යි m ධන 3යි lx ධන 3යි my ධන 3යි n එකක් එනවා සමානයි 0යි. මෙයාට මෙයා කැපිලා යනවා. අපි මේක ලියමු 2යි m ධන 3යි l මම මේක xd කියලා දාන්නම්. ධන 8යි m ධන 3යි n සමානයි 0යි. එහෙම වුණොත් ළමයි මට මේකෙන් xd උක්ත කරන්න පුළුවන්. හරි. ඍණ 8යි m වෙන මේ ගානට සුළු කරන්න පුළුවන්. එම නිසා මට ලියන්න පුළුවන් b ගේ ඛණ්ඩාංකයත් කොහොමද? ඍණ 8යි m ධන 3යි n සම්පූර්ණ එක බෙදීම 2යි m ධන 3යි l කියලා. මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් ab ඛණ්ඩාංක දෙක. හරි. ළමයි කතන්දරේ කියන්නේ මේ දෙන්න ලම්බකයි කියලා. OA OB දෙන්න ලම්බකයි. එහෙම වුණොත් මට මේක හොයන්න ඕනේ. හරි. මම මේකේ OA අනුක්‍රමණය හොයන්න ඕනේ. OA අනුක්‍රමණය මම කියන්නම් MOA කියලා. MOA හදාගන්න පුළුවන් කොහොමද? y කාණ්ඩාංක වෙනස y කාණ්ඩාංක වෙනස කියන්නේ n ඍණ 5 l බෙදීම 3 l ඍණ m. හරි. එතකොට අඩු කිරීම x කාණ්ඩාංක අන්තරය කියන්නේ 5 m ඍණ 3 n ඍණ 10යි l 3යි l. වෙන්න මේ දෙන්න කැපිලා යනවා මේ දෙන්න උත්තරයක් එනවා n ඍණ 5යි l. සමහරට මේ උත්තරේ චුට්ටක් එහා මෙහා කරගන්න වෙයි අපට. 5 m ඍණ 3යි n ඍණ 10යි l. හරි. අනිත් එක්කනා MOB හොයමු. එයාගේ ඛණ්ඩාංකයත් අපිට හොයාගන්න පුළුවන්. ඛණ්ඩාංකය කියන්නේ එයාගේ අනුක්‍රමණයත් හොයාගන්න පුළුවන්. B ගේ සම්පූර්ණ ඛණ්ඩාංක මම ලිව්වේ නෑනේ. B ගේ ඛණ්ඩාංකය තව y කොටස අඩුයි. ඒ කියන්නේ 2යි n ඍණ 8යි l බෙදීම 3යි l ඍණ 2යි n. ඔතන චූටි අවුලක් තියෙනවා. පොදු හරයකට ගත්තී එකම හරයක් එන්න ඕනේ. හරි. නැත්තම් වැඩේ අවුල් වෙනවා. ආදේශ කරලා ගත්තා නම් හරි වගේ ළමයි චුට්ටක් ඉන්න අපි ආදේශ කරලා ගමු බලන්න. 2x ඍණ ඔව් අපි ආදේශ කරලා ගමු. මේ උත්තර වැරදි නෙමෙයි. සොළු කිරීම ලේසියෙන් මම ආදේශ කරලා ගන්නම් 3යි ඔව් මෙයා සමානයි බිඳුවට ආදේශ කරලා ගන්නම්. එතකොට 2x ඍණ 3 වතාවක් y ආවේ yb නේ yb එන්නේ c 2n ඍණ 8l බෙදීම
3l ඍණ 2m ධන 8 සමානයි 0යි. එහෙම වුණොත් මට xb ලියා ගන්න පුළුවන්. 6n ඍණ 24යි l ඍණ 24යි l 24යි l එතනින් පස්සේ ධන 16යි m කියලා මම පොඩ්ඩක් සුළු කිරීම ටික ඉක්මනට කරා. එහෙම වුණොත් 3යි l ඍණ 2යි m බෙදීම දෙකක් එනවා. හරි. මෙන්න මෙහෙම එනවා. හරි. එහෙම වුණොත් එහෙම මෙතන එනවා 6යි n 6යි n ඍණ 48යි l ධන 16යි m බෙදීම දෙවතාවක් 3යි l ඍණ 2යි m. හරි. මෙන්න මෙහෙම එනවා. එහෙම වුණොත් ළමයි මෙන්න මේ උත්තරේ අපි මෙන්න මෙතෙන්ද දාගත්තා නම් ඇත්තටම හරියනවා. හරි. මම එයාව දාන්නම්. මෙයා නැතුව මෙයා දැම්මනම් ඒත් හරි. මේ සුළු කිරීම එහා මෙහා වෙලා එන්න පුළුවන්. මොකද කොට මම දෙකකින් ඉන්නේ මේ විචල්යන් වලට අගයන් ඇවිල්ලා සුළු කිරීම වෙන්න පුළුවන්. හරි. එතකොට MOB ලියද්දී මට මේක ලේසියෙන් සුළු වෙන විදිහට හදා ගන්න පුළුවන්. 2n ඍණ 8l බෙදීම 3l ඍණ 2m සම්පූර්ණ එක බෙදන්න ඕනේ. මේ ආපු උත්තරෙන් මේ කොපි කරලා ගන්න. වෙන්න මෙහෙම එනවා. හරි. මෙයා සුළු කරොත් ළමයි මෙතන මේ 3l ඍණ 2m 3l ඍණ 2m කැපිලා ගිහලා 2n ඍණ 8l මේ දෙකේ ඉලක්කම උඩට යනවා. මෙතනින් දෙකේ ඉලක්කමක් දාමු අපි. 6n ඍණ 48l ධන 16යි m. හරි. එතකොට ළමයි මේ දෙන්න ලම්බක හින්දා MOA වැඩි කිරීම MOB කියන දෙන්න සමානයි ඍණ එකක් වෙන්න ඕනේ. කොයි MOA හරි මම යාව කොපි කරලා ගන්නම් නැත්නම් මට ආයෙ ලියන්න වෙනවා. මේ ඉන්නේ MOA මට වැඩි කරන්න වෙනවා. වෙන්න මෙයත් එක්ක. හරි. මෙයාලා සමානයි ඍණ එකක් වෙනවා. හරි. දැන් ඉතින් සුළු කරන්නයි තියෙන්නේ. එසේ මෙසේ සුළු කිරීමක් නෙමෙයි තියෙන්නේ. හරි. බලමු. මෙයාලා වැඩි කරන්න කලින් n දෙකේ ඉලක්කමයි ළමයි මෙතන හතරයි ඉලක්කමක් දෙකේ ඉලක්කමක් එළියට ගන්න පුළුවන්. ඒතර හතරක් එළියට එනවා. හතර වතාවක් n වෙන 5l මෙතන එනවා n ඍණ 4යි l එකක් සමානයි. හැබැයි ඍණ එකක් තියෙනවා. ඍණ එක් වතාවක් ඍණ එක වතාවක් 5i m ඍණ 3i n ඍණ 10i l වතාවක් වතාවක් 6i n ඍණ 48i l ධන 16යි m එකක්. සුළු කරන්න හතර වතාවක් මෙතන එනවා n වර්ගය 5i n l එකකුත් එක්ක 4i n l එකක් කියන්නේ 9i n l ඍණ 9i n l ධන මෙතන එනවා 20i l වර්ගයක්.
සමානයි. මෙතන ඍණ ලකුණකින් වැඩි වෙන්න ඕනේ. කමන්න අපි ඒක පස්සේ වැඩි කරමු. සුට්ටක් අපි වැඩි කරගෙන යමු. එතකොට ඍණ ලකුණ පස්සේ තියා වැඩි කරමු. 5යි m වතාවක් මෙතන කියපුවම 30යි mn ඍණ n වලින් වැඩි කරොත් ඍණ 18යි n වර්ගය 10යි 10න් වැඩි කරොත් එහෙම ඍණ 60යි nl හරි ඍණ 5 48ක් එනවා 5 48යි කියන්නේ 240යි 240යි ml ඔව් ඍණ මෙතන 3 වරක් 48ක් එන්න ඕනේ 3 වරක් 48යි කියන්නේ 144ක් එන්න ඕනේ බලන්න 124යි කියන්නේ 144යි ධන 144යි nl 3 වරක් 16යි කියන්නේ 48යි ඍණ 48යි mn තව තියෙනවා 10න් වැඩි කරන්න ඕනේ ඒක නම් ලේසියිනේ ඍණ 60යි nl ඍණ 480යි nl ධන මෙතන ධන වෙනවා මෙතන ඍණ වෙනවා 160යි ml හරි ඔන්න ඔහොම හදා ගන්න පුළුවන් නෑ 480යි l වර්ගයක් වෙන්නේ 480යි n වර්ගයක් 480යි l වර්ගයක් වෙනවා මෙතන ඔව් බලන්න පහයි m වැඩි කරා 3යි වැඩි කරා 10යි ළමයි කොහේ හරි තැනක වැරද්දුවා කොහේ හරි තැනක වැරද්දුවා 5යි m හරි 3යි 3න් 6නේ වැඩි කරේ 10යි 60යි හරි නේද වැරද්දුවා 3යි n ගෙන් වැඩි කරන්න ඕනේ 5යි මෙතන 48යි 480 හරි 3යි 18යි 48යි ඒක හරි 5ක් 16 5යි m වර්ගයක් එන්නේ තුන්වෙනි පියවර අවබෝධයක් සුළු කරමු 5යි m වතාවක් 16යි m කියන්නේ 80යි ධන 80යි m වර්ගයක් ඕනේ 80යි ඔව් ඍණ 48යි mn 6යි 160යි ml එකක් වෙනවා ළමයි දෙන්න මෙතනත් වැරදි 48යි නෙමෙයි මේක කිරීම පටලලා තියෙන්නේ මෙතන එන්න ඕනේ 3යි n 5යි m එකත් එක්ක වැඩි කරා හරි 3යි n එකත් එක්ක වැඩි කරා හරි 10යි l එතන 480ක් l වර්ගයේ එන්න ඕනේ ඔන්න ඔහොම ඕම් ඔය විදිහට සුළු වෙන්න ඕනේ බලමු දැන් මේක එක පැත්තකට කරන් සුළු කරපුවාම මේ කියන උත්තරේ එනවද කියලා 40යි m වර්ග n වර්ග තියෙන්න ඕනේ එතකොට ඔව් 18යි mn පද ටික තියෙන්න ඕනේ බලමු සුළු කරලා මේක එනවද කියලා හරි 4යි n වර්ග ඍණ 36යි nl ධන 80යි l වර්ග සමානයි ඍණ 30යි mn ධන 18යි n වර්ගය ධන
60යි NL ධන 240යි ML ඍණ 144යි NL ධන 480යි L වර්ගය ඍණ 80යි M වර්ගය ධන 48යි MN ඍණ නෙමෙයි ධන 160යි ML. හරි. බලමු මේක සුළු වෙනවද කියලා. හරි බලමු මේක සුළු වෙනවද කියලා. 18යි n වර්ගයක් මේ පැත්තට ගියොත් එහෙම 4යි මෙතන එතන පද 80යි l වර්ගයක් තියෙනවා. මට දෙන්න. මෙයා මේ පැත්තට දාමු ඍණ 14යි n වර්ගයක් තියෙනවා. පස්සේ සුළු කරමු. 480යි l වර්ගයක් දාමු මේ පැත්තට. එතකොට ඍණ 400යි l වර්ගයක් තියෙනවා. 36යි NL එකක් තියෙනවා. 36යි NL එකක් කියන්නේ මෙතන 60ක් තියෙනවා. මෙතන 144ක් තියෙනවා. එහෙම වුණොත් එහෙම මෙතන 84ක් ඍණ එනවා. ඍණ 84 එහා පැත්තට ගියම ධන 84යි. ධන 84යි ධන 84න් 36ක් අඩු කරොත් එහෙම 48ක් එනවා. ධන 48යි NL එකක් එනවා. 48යි NL එකක් සමානයි. එතකොට මේ සෙට් එකම නෑ. NL පද ටික ඉවරයි. 30යි MN මෙතන එනවා 18යි MN එකක්. එතකොට මේ පද තුනම අයින් වෙලා ඉන්නේ. ML පද තියෙනවා මෙතන 240 මෙතන 400ක් වෙනවා. ධන 400යි ML එකක් වෙනවා. එතකොට M වර්ග පද මෙතනින් විතරයි ඉන්නේ. මෙතන ධන 80 නෑ ඍණ 80යි M වර්ගයක් වෙනවා. MN පද ටික සුළු වෙලා ඉවරයි. හරි. NL පද සුළු වෙලා ඉවරයි. තේරම හරිනේ. පද තේරම 6කින් තියෙන්න ඕනේ. බලමු දැන් මේක සුළු වෙනවද කියලා. 7යි n වර්ග 18යි L 9යි MN සුට්ටක් එහාට වෙනවානේ. මෙතන ළමයි සුළු කරොත් මට එන්නේ 80යි M වර්ග ධන 48යි NL සමානයි 14යි N වර්ග ධන 400යි L වර්ග ධන 18යි MN ධන 400යි ML. හරි. ළමයි මේ සේරම කීයෙන්ද බෙදෙන්නේ? දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදුනොත් එහෙම 40යි M වර්ග ධන 24යි NL සමානයි 7යි N වර්ග ධන 200යි L වර්ග ධන 9යි MN ධන 200යි ML. හරි. මෙන්න මේ වගේ උත්තරයක් එන්නේ. හරි. මට එන උත්තරේ ඔයාලා චුට්ටක් බලන්න ඔයාලගේ උත්තරේ කොහොමද කියලා. මේ ටියුට් එකේ උත්තරේ පේපර් එකේ උත්තරේ එන්නේ නැහැ මට නම්. හරි. හරි ළමයි. අපි යමු ඊළඟ ගානට. මේක කියනවා ඇල්ෆා කියන්නේ දෙවෙනි 18 වෙනි ගාන. ඇල්ෆා කියන්නේ දෙවෙනි වෘත්තපාදයේ කෝණයක්. දෙවෙනි වෘත්තපාදය කියන්නේ පයි බෙදීම දෙකේ සිට පයි දක්වා ඉන්න කොටසේ. බීටා කියන්නේ හතරවෙනි වෘත්තපාදයේ කෝණයක්. ඒ කියන්නේ 3යි පයි බෙදීම දෙකේ ඉඳන් 2යි පයි වෙනකන් අතර පරාසයේ කෝණය. හරි. වෘත්තපාදයේ දෙවේ. ඒකට කියනවා sin ඇල්ෆා සමානයි 2 බෙදීම 3යි කියලා.
sin alpha සමානයි 2 බෙදීම 3යි. තමයි එහෙනම් අපිට මේක cos alpha ලියන්න වෙන්නේ කීයද? 1 ඍණ sin වර්ග alpha නේ. 1 ඍණ 4 බෙදීම 9යි. මෙයාට වර්ගමූලය හැබැයි මෙයා දෙවෙනි වෘත්තපදයේ ඒකින්ද ඍණ වෙන්න ඕනේ. ඍණ උත්තරේ විතරයි බාර ගන්න වෙන්නේ. හරි. එහෙම වුණොත් එහෙම 9න් 4ක් ගියොත් 5යි මූල 5යි බෙදීම 3යි. හරි. මෙයා තමයි cos alpha ගේ උත්තරේ එන දීලා තියෙනවා. cos beta සමානයි cos beta සමානයි 3 බෙදීම 4යි කියලා. එහෙම වුණොත් එහෙම මෙයා 4 නුඹ අපිට sin beta චුට්ටක් ඕනේ වෙනවා. sin beta ලියන්න පුළුවන් ළමයි 1 ඍණ 3 වර්ගයේ බෙදීම 4 වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ මේකේ උත්තරේ ඍණ වෙන්න ඕනේ. මොකද sin 4 වෙනි වෘත්තපදයේ ඍණයි. හරි. මේකේ පැහැදිලි කිරීම මම දිගට කරන්න යන්නේ නැහැ. ඔයාලා දන්නවා. එතකොට යට 4ක් වෙනවා ඍණ 4 වර්ගයේ 16යි 16න් 9ක් කියපුවාම 7යි මූල 7 බෙදීම 4ක් වෙනවා. හරි. ඔන්න ඔහම එන්නේ. එහෙම වුණොත් එහෙම ළමයි මේ sin alpha ධන beta කියන්නේ sin alpha cos beta ධන cos alpha sin beta සුළු කරන්න sin alpha කියන්නේ 2 බෙදීම 3යි cos beta කියන්නේ 3 බෙදීම 4යි ධන cos alpha කියන්නේ ඍණ මූල 5 බෙදීම 3යි sin beta කියන්නේ ඍණ මූල 7 බෙදීම 4යි. සුළු කරලා දාන්න. සුළු කරලා දැම්මොත් එහෙම අපිට එනවා පොදු හරයකට එනවා මේකේ 12ක් කියලා එකක්. 12ක් පොදු හරයක් එනවා. මෙතන 6යි 6 ඍණ මූල 35ක් එනවා. මෙයා තමයි උත්තරේ. මූල 35 තමයි මීට වඩා සුළු ගන්න වෙන්නේ නැහැ. හරි. ඒත් එක්කම අපෙන් අහනවා cos alpha ඍණ beta cos alpha ධන beta අහන්නේ. cos alpha ධන beta ලියන්න පුළුවන්. cos alpha cos beta ඍණ sin alpha sin beta කියලා. එතකොට cos alpha කියන්නේ ගන්න දීලා නැහැනේ. ඍණ මූල 5 බෙදීම 3යි. cos beta කියන්නේ 3 බෙදීම 4යි. ඍණ sin alpha කියන්නේ 2 බෙදීම 3යි. sin beta කියන්නේ ඍණ මූල 7 බෙදීම 4යි. මේකේ පොදු හරය 12ක් එනවා. දාගන්න පොදු හරය 12යි. මෙතන 3යි මූල 5 ඍණ ලකුණක් එළියටම දාගමු. එතන එනවා ඍණ ලකුණක් එළියට දාන්න එපා. මේක සුළු කරලම දාන්න ළමයි. මෙතන උත්තරය 2යි මූල 7 ඍණ 3යි මූල 5. මෙයා තමයි උත්තරේ. හරි. ආයෙ සුළු කරන්න දෙයක් නැහැ. මෙච්චරයි උත්තරේ. දාගන්න. හරි ළමයි. ওই විදිහට අපේ ප්‍රශ්න 18 වෙනකන් 13 ඉඳන් මේ පේපර් එක අවසానයි. එහෙනම් අපි ඊළඟ පේපර් එකෙන් හම්බ වෙමු. මේ විදිහට ප්‍රශ්න 3000 18ක් සම්පූර්ණ කරලා ඉවරයි අපි. මේ ටික හොඳට පාඩම් කරගන්න. මේ ටිකට හොඳට උත්තර ලියන්න. ඔයාලට A level එක කොට දා ගන්න පුළුවන්.